Hi everybody, I'm Tarang Sapramadhu from Savidya Online Education. From the lesson we have started, we are already discussing reported speech, and here in lesson 4, we are discussing how to report WH questions. අද අපි සාකච්ඡා කරන්න යන්නේ කොහොමද මේ WH question එකක් report කරන්නේ reported speech වලදී කියලා. එතකොට the picture I have given here is familiar to you. මම මෙතන පාවිච්චි කරලා තියෙන picture එක ඔයාලට දැන් හොඳටම පැහැදිලි. හොඳටම හුරු පුරුදුයි. එතකොට මෙතන තියෙනවා දිනුක කියනවා where are you going? එතකොට ඔයාලට පැහැදිලිද? ඔයාලට පේනවද මෙතන තියෙනවා question word එකක්. question word එකක් තියෙනවා where are you going කියන එකේ question word එකක් තියෙනවා where. මේ තියෙන්නේ ඒ question word එක. where are you going? එතකොට මෙන්න මේකයි WH question එක කියලා කියන්නේ. මේ වගේ සහිත වාක්‍යයක් අපි කොහොමද report කරන්නේ? එතකොට මේ බලන්නකො. මම example එකක් විදිහට පෙන්නන්නම්. දිනුක asked where I was going. Dinuka asked where I was going. දැන් ඔයාලට පේනවා මේ where are you going කියන වාක්‍ය දිනුක අහපු ඒ වාක්‍ය වෙනස් වෙලා තියෙනවා where I was going කියලා. අපි අද ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ changes හරියට කරලා මේ reported speech sentence එක මේ ලියන විදිහ භාවිතා කරන විදිහ ඉගෙන ගන්නයි යන්නේ. එතකොට ඊට කලින් before that I should teach you a pre-lesson. First I am going to introduce what these WH questions are. Right? Let's look at them. මේ බලන්නකො. හොඳට බලන්න. මෙන්න මේවට තමයි WH questions කියන්නේ. මේ තියෙන්නේ who, whom, whose, what, which, when, where, why, how, how much ඔය විදිහට මේ වචන වලට තමයි අපි WH questions කියලා කියන්නේ. එතකොට මේ WH question එකක් අහන sentence එකකට apply කරන ක්‍රමයක් තියෙනවා. මම ඒක පෙන්නන්න මේ sentence එකක් අරගෙන මම forms හතරට හදලා පෙන්නලා තියෙනවා. මේ පාඩම මම ඊට කලින් lesson එකේදී lesson 3 එකේදී මේ examples ම අරගෙන මම පැහැදිලි කළා. මම ඔයාලට ආපහු මතක් වෙන්නත් එක්ක මේ කොටස චුට්ටක් කරලා දාන්නම්. කරලා ඊට පස්සේ පාඩමට යන්න. එතකොට මේ බලන්න පළවෙනි එක ඔයා දන්නවා there are 4 forms. forms හතරක් තියෙනවා. affirmative form, affirmative question form, negative form, negative question form. මේ තියෙන්නේ forms හතර. AF, AQF, NF and NQF. පැහැදිලිද? affirmative form, affirmative question form, negative form, negative question form. එතකොට මේ දීලා තියෙන forms හතරේ පැහැදිලිද? මේ දීලා තියෙන forms හතරට අපි වාක්‍යයක් හදපුවාම කොහොමද වෙන්නේ? මේ බලන්න. You can pass the exam. ඔබට විභාගයේ සමත් වෙන්න පුළුවන්. You can pass the exam කියන sentence එක අපිට දිහා බලලා ඉවර වෙලා පේනවා helping verb එකක් තියෙනවා. මේකේ තියෙනවා helping verb එකක්. මේ බලන්න can. එතකොට මේ can කියන helping verb එක අපි ඉස්සරහට අරගෙන can you pass the exam කියලා question form එක හැදියා හැකියි. ඊට පස්සේ you cannot pass the exam. ඔබට විභාගයේ සමත් වෙන්න බෑ. You cannot pass the exam. Can't you pass the exam? ඔබට විභාගයේ සමත් වෙන්න බැරිද? මේ helping verb එක සහිත කොටස එහා මෙහා මාරු කරලා affirmative question form එක, negative form එක, negative question form එක හදනවා. ඒතර ඔබට විභාගයේ සමත් වෙන්න පුළුවන්, ඔබට විභාගයේ සමත් වෙන්න පුළුවන්ද? ඔබට විභාගයේ සමත් වෙන්න බෑ, ඔබට විභාගයේ සමත් වෙන්න බැරි. දැන් මෙහෙම හදපු වාක්‍ය මෙන්න මේ affirmative question form එක අපි භාවිතා කරනවා මෙන්න මේ question word එකක් එක්කලා. එහෙම නැත්නම් negative question form එක අපි භාවිතා කරනවා මෙන්න මේ question word එකත් එක්කලා. අපි දාමු why කියන වචනේ මේ තියෙන්නේ why. Why? Yes.
අපි දාමු how කියන වචනේ දාමු. එතකොට ඔයාලට පැහැදිලි මේක. How. Let's see. How can you pass the exam? ඔයාට විභාගයේ පාස් වෙන්න පුළුවන් කොහොමද? How can you pass the exam? පැහැදිලිද? එතකොට ඒකට මෙන්න මේ how කියන word එකට භාවිතා කළේ මෙන්න මේ AQF එක. අපි දාමු මේකට can't you pass the exam? මේකට අපි WH question එක set කරපුවාම අපි ගමු මේකට why කියන WH question එක. Why can't you pass the exam? Why can't you pass the exam? ඔයාලට පේනව නේද? Why can't you pass the exam? මේකට WH question එකට අපි NQF එක set කරලා තමයි හැදුවේ. right. එතකොට මේ අනිත් වාක්‍යෙට ගිහිල්ලා බලමු. They work hard. They work hard. They work hard එකේ AQF එක හදන්න this is a present simple sentence. මේක present simple. මේක present simple වාක්‍ය රටාවක්. එතකොට external helping verb එකක් තමයි use කරන්න වෙන්නේ. does do හරි does හරි. මෙතනදී ගන්නේ do. Do they work hard? They do not work hard. Don't they work hard? පැහැදිලි? They work hard. Do they work hard? They do not work hard. Don't they work hard? පැහැදිලි? එතකොට මෙතෙන්දී අපි AQF එක භාවිතා කරනවා. ඒක පාවිච්චි කරනවා how කියන එකත් එක්ක. අපි දාමු yes. How. How කියන එකත් එක්ක දාමු. Do they work hard? කොහොමද එන්නේ? How do they work hard? මෙන්න මෙහෙමයි WH question එක develop වෙන්නේ. මේක reported speech එකේ මූලික පාඩම. මේ WH questions වලට අදාළ කොටසේ මූලික පාඩම. මේ බලන්න. Don't they work hard? Right? Now you can see the helping verb is here and the rest of the sentence is there. And අපි දාමු මේකට question word එකක් why කියලා. Why don't they work hard? Why don't they work hard? පැහැදිලිද? එතකොට ඒ example එක ඒ විදිහට හරි. Let's move on to the other one. Right? Here. She knows. She knows. Helping verb is does she know? Does. Then does she know? She doesn't know. Doesn't she know? This is also present simple. Then let's say how. How does she know? How does she know? Right? Doesn't she know? අපි දාමු මේකට what කියලා. What කියන question word එක දාමු. What doesn't she know? What doesn't she know? How does she know and what doesn't she know? Clear? Let's look at the other one. They are writing. They are writing. There's a
the helping verb is there inside the sentence, and you can move it to the front of the sentence and make the affirmative question form. AQF, are they writing? Negative form, they are not writing. Negative question form is, aren't they writing? Right? මේ බලන්න. aren't they writing? එතකොට අපි දානවා මේකට what are they writing? What are they writing? මොනවද ඔවුන් ලියමින් ඉන්නේ? What are they writing? See, negative one, NQF, aren't they writing? Aren't they writing? Right? Why? Why කියන helping verb මේ question word එක ගමු. Why aren't they writing? Why aren't they writing? Clear? Yes. දැන් ඔයාලට පේනවා WH questions හදන විදිය. Let's move on to the other part of this lesson and see what we can do. Right. දැන් අපි බලමු කොහොමද මේ reported speech වලට මේ WH questions යොදාගන්නේ කියලා. Mother asked me. Mother asked me, where did you go yesterday? Mother asked me, where did you go yesterday? Right. දැන් ඔයා මේ වැඩේ කරන්න කලින් reported speech වලට මේ sentence එක පෙරලන්න කලින් අම්මා මගෙන් ඇහුවා කොහෙද ඔයා ඊයේ ගියේ? එතකොට ඔයා ඔක තව කෙනෙක්ට කියනකොට මේක reported speech වලට පෙරලන්න ඕනේ. reported speech වලට පෙරලන්න කලින් අපිට තියෙනවා මේකේ තියෙන පොඩි පොඩි changes වගේක් කරගන්න. ඔන්න බලන්න පළවෙනි. ඔයා ඉස්සෙල්ලාම මෙතනින් WH question එක වෙන් කරන්න. එතකොට ඔයාලට පේනවා did you go yesterday? Did you go yesterday? එතකොට did you go yesterday එක convert කරන්න ඔයාලට පේනවා මේක this is in the affirmative question form. affirmative question form එකේ තියෙන්නේ AQF එක. මේකත් අර yes no questions convert කළා වගේ මේක convert කරන්න ඕනේ affirmative form එකකට. එහෙනම් did you go yesterday මේක past simple එකේ තියෙන්නේ affirmative form එකකට දානකොට මේක එන්න ඕනේ you did go yesterday. එහෙමනේ එන්න ඕනේ. එහෙම ලියාගත්තොත් ඔයාට මේ වැඩේ කරන්න ලේසි. හැබැයි ඇත්තටම මෙතන වෙන දේ තමා මේක past simple එකක් affirmative form එකකට convert වෙනකොට මේ වචනේ වෙනුවට මෙන්න මේ දෙන්න වෙනුවට ඔයාට දාන්න ඕනේ went. හරිද? went affirmative form. හරි. You went yesterday. You went yesterday. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට මේක reported speech වලට convert කරන වෙලාවට අපිට කරන්න ඕනේ mother asked me. Mother asked me. මෙන්න මේ question word එක as it is එහෙමම දාන්න මොනවත් කරන්න එපා. where ඊට පස්සේ changes වලට යන්න. you එක I වෙන්න ඕනේ.
u එක I වෙනවා. went කියන්නේ verb pt එකක්. past simple tense එකක්. ඒක convert වෙන්න ඕනේ past perfect එකකට. verb pt එක had pp බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මේ verb pt මේක had verb had pp එකකට එනවා නම් had gone yesterday කියන word එක reported speech වල changes වලදී කියලා දුන්නා yesterday එක the previous day වෙන්න ඕනේ කියලා. the previous day. Mother asked me where I had gone the previous day. Mother asked me where I had gone the previous day. එතකොට මේක තමයි වෙන වෙනස. හැබැයි මම මෙතෙන්දී මෙන්න මේ did තියෙන අවස්ථාවේදී මේක ටිකක් අවුලක් නොවන පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්න. ඔයා මේක මෙහෙම past tense එකට convert කරනවායි කියලා මතක තියාගන්නේ නැතුව ඔයා මෙහෙම මත හදාගත්තොත් එහෙම මේක තවත් ලේසි වෙයි. මං ඒක එහෙම පැහැදිලි කරලා දෙන්න. මේක මෙහෙම පැහැදිලි කරන්න. මේ did you go yesterday? Did you go yesterday එක අපි convert කරනවා මෙන්න මේ විදිහට. You did go yesterday. මෙහෙම කරගත්තොත් ඔයාට පැටලෙන්නේ නැතුව මේ වෙනස කරගන්න පුළුවන්. Mother asked me question word එක අපි කිසිම වෙනසක් කරන්න නැතුව එතෙන්ට place කරන්න ඕනේ. Where? Did you go yesterday අපි convert කළා you did go yesterday කියලා. ඊට පස්සේ you එක I වෙනවා. did කියන එක આવොත් එහෙම had වෙනවා. had ආපු ගමන් verb එක pp තියන්න වෙනවා. ඒක නිසා gone වෙන්න ඕනේ. verb එක pp කියන්නේ past participle. had pp නේ. had එක past participle verb එකක් නේ තියන්නේ. then had gone yesterday the previous day. ඔය දෙකම ඔයා try කරලා බලන්න. ඔය ක්‍රම දෙකටම හැදි හැකි. ඔයාට පහසුවෙන් ඔයා තෝරගන්න. Hari. Right. Let's move on to the other one. Adil asked, where is my English book? Where is my English book? Adil asked. Adil ඇහුවා. කොහෙද මගේ ඉංග්‍රීසි පොත? Then you have to separate the question word from the main sentence, and this one should be converted into is my English book. Is my English book is මෙන්න මෙහෙම හදා ගන්න ඕනේ. My English book is. පැහැදිලිද? මේක is my English book. මේක affirmative question form එකේ තියෙන්නේ. මේක affirmative form එකට convert කරගන්නවා. එතකොට helping verb එක subject එකට පිටිපස්සෙන් ගිහිල්ලා place කරනවා. My English book is. ඊට පස්සේ අපි changes වලට දානවා. Adil asked
where my කියන word එක reported speech වලදී අදිල්ට අනුව his වෙනවා. This word does not change. English book is will be was. This is that sentence. Adil asked where his English book was. Adil ඇහුවා කොහෙද එයාගේ ඉංග්‍රීසි පොත කියලා. Raju asked what shall we choose? දැන් අපි මොකක්ද තෝරගන්නේ? Raju asked what shall we choose? ඔන්න question word එක separate කරනවා. ඒක තමයි step 1. ඊට පස්සේ step 2 එකේදී මෙයාව AQF එකට AQF එකේ තියෙන shall මුලට අරන් තියෙන මෙන්න subject එක මෙන්න helping verb එක. මෙයාව තියෙන this is in the affirmative question form which has to be converted into affirmative form. Then shall we choose? Then we shall choose. Then let's write this one. Raju asked what they shall එක should වෙනවා. should මේ verb එක වෙනස් වෙන්නේ නැහැ. helping auxiliary verb එකක් එක්ක එන ක්‍රියාපදේ අපි වෙනස් කරන්නේ නැත. Then Raju asked what they should choose. Clear? Next one. Let me clean the board. The teacher asked me, why don't you select dancing? Step 1, separate the question word. Step 2, convert this part into the form, affirmative question form, affirmative form or negative form. Don't you select dancing? It's clear that this is in the negative question form. This is NQF. NQF has to be converted into NF, negative form. Then what is that? You don't select dancing. You don't select dancing. Now this is converted into reported speech. The teacher asked me why. Question word has to be placed there without any changes. Then don't you select dancing has to be converted into reported speech. I don't එක didn't වෙනවා. Select dancing. The teacher asked me why I did not select dancing. Right? Next one. The minister asked, how did you return the document? ඇමතිතුමා ඇහුවා කොහොමද ඔයා document එක ආපහු දුන්නේ? Now separate the question word.
then did you return the document? මේක ටිකක් දිගයි. ඒක නිසා මම මේක මේවා කරනවා. you ඔයාට ඕනනම් කෙලින්ම past tense දාලා හැදිය හැකි. returned the document. You returned the document. මෙයාව convert කරනවා අපි reported වලට. The minister how I had returned the document. Right? The minister asked how I had returned the document. This is in the past simple tense. Then it has to be converted into past perfect tense, which means had PP. Right. Then end of the sentence, keep the full stop here. The minister asked how I had returned the document. Let's move on to the next one. Example 6. මේ examples ටික කරලා ඉවරනකොට පාඩම ඉවර වෙනවා. The teacher asked, why haven't you drawn cartoons? The teacher asked, why haven't you drawn cartoons? Clear? Separated. Haven't you drawn cartoons? This is in the negative question form. Then you haven't drawn cartoons. You haven't drawn cartoons. Then this is converted into what? Reported speech. Teacher asked why I had not drawn cartoons. Clear? Father asked, where is the key of my car? Separate. Take this out and rewrite in the other form of the sentence. Is the key of my car? Then the key of my car is. The key of my car is. හරිද? ඒක එතෙන්දී මෙන්න මෙයා noun phrase එක. The key of my car. එතකොට මේ verb එක shift කරන්න ඕනේ ඊටත් එහාට යනකම්. ඒකයි එතෙන්ට එන්නේ. නැත්තම් මෙතෙන්ට එන්නේ නැහැ. The key is of my car. මෙන්න මෙතෙන්ට place කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් place කරොත් ඒක වරදිනවා. Right? එතකොට මෙහෙමයි එන්න ඕනේ ඒක. Then father asked where the key of his car was. අන්න
changes වලට දාලා reported වලට හැරෙවුවා sentence එක. තාත් ඇහුවා එයාගේ කාර් එකේ යතුර කොහෙද කියලා. Yes. The doctor asked, did you eat last night? What did you eat last night? Very simple. Separate the question word. The other part is in the affirmative question form, which has to be converted into affirmative form. Then, did you eat last night? You ate last night. You ate last night. මොකද did එක eat ගාවට ලං කරපු ගාම verb එක past tense වෙන්න ඕනේ. Past simple වෙනවා. Right. Then the doctor asked what verb pt එකක් had pp වෙන්න ඕනේ. එහෙනම් I had eaten the previous night. Lesson 2 එකේදී මම ඔයාලට ඉගෙනුවා මේ changes ටික. ඒ changes list එක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ changes list එක මතක තියාගන්න ඕනේ. ඒක තමයි පාඩමේ මේ lesson එකේ ඔයාලට මතක තියාගන්න ඕනේ part එක. ඒක මතක තියාගත්තේ නැත්නම් ඔයාලට exam එකට ඒක කොලේක ලියාගෙන අරන් යන්න වෙනවා. ඉතින් ඒක ඔයා හිතලා බලන්න කොහොමද කරන්න ඕනේ කියලා. The doctor asked what I had eaten the previous night. Let's look at the other one. The CID officer questioned, where will he be hiding tomorrow? හෙට ඔහු කොහේ සැඟවෙමින් ඉඳීවිද? Let me clean this first. The CID officer questioned, where will he be hiding tomorrow? Right. Then, as we did earlier, where is separated. This is the question word. And the remaining part is in the affirmative question form. ඉතිරි වෙලා තියෙන කොටස තියෙන්නේ AQF form එකේ තියෙන්නේ. Then, which has to be converted into affirmative form. Will he be hiding tomorrow? He will be hiding tomorrow. Right? Then this is converted into reported speech. The CID officer questioned, where he would be hiding the next day. will කියන word එක would කියලා වෙනස් වෙනවයි කියලා lesson 2 එකේ reported speech වල කරන common changes වල උගන්වලා තියෙනවා. You can go back to the lesson and pre-study. Then next one. Mother asked me, why can't you finish your homework? Why can't you finish your homework? Now again you can see that we can separate the question word. Question word එක අපි separate කරගන්න ඕනේ. මේ බලන්න මම question word එක separate කළා. Then the remaining part is in the negative question form. It has to be converted into negative form. Then can't you finish your homework? ඒක negative form එකට හරනකොට you can't finish your homework. Now convert it into reported speech. Mother asked me why I
could not finish why I could not finish my homework. Clear? Mother asked me why I could not finish my homework. අම්මා මගෙන් ඇහුවා ඇයි මට බැරි මගේ ගෙදර වැඩ ඉවර කරන්න. මෙන්න reported speech වල අදාළ lesson 4 එකේදී අපි මේ part එක අපි සාකච්ඡා කරලා ඉවර කරනවා reporting WH questions type 1 reporting WH questions type 1 and you have another part type 2 WH questions type 2 ඒකට මම වෙනම වීඩියෝ එකක් කරනවා මොකද මේ දෙක කෙනෙක්ට අවුල් වෙන්න පුළුවන් නිසා එක කොටසක් ඉගෙනගෙන අනිත් කොටස පිළිවෙලින් ඉගෙන ගන්න ඕන නිසා ඒ part එක මම වෙනම වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න. And if you have any question regarding this, please you can send me the questions via WhatsApp. Also, you can simply give me a call and ask your questions. Okay, so that's the end of WH questions lesson 1, and let's meet again with lesson 2. Right? Bye bye.